ඔයාලේ අද අපි මේ වගේ ටීෂර්ට් එකක් මෙෂර් කරමු. ටීෂර්ට් එකක් මෙෂර් කරමු. අපිට ටීෂර්ට් එකේ ලෙන්ත් එක මෙතන එජ් එකේ ඉඳන් බොටම් එකට මෙහෙම මෙෂර් කරනවා. ටීෂර්ට් එකේ චෙස්ට් එක මේ සීම් එකේ ඉඳන් මේ සීම් එකට චෙස්ට් එක මෙෂර් කරනවා. ස්ලිව් ලෙන්ත් එක මෙතන එජ් එකේ ඉඳන් ආම් හෝල් සීම් එක දක්වා ස්ලිව් ලෙන්ත් එක ස්ලිව් ඕපන් එක මෙතන එජ් එකේ ඉඳන් බොටම් එක දක්වා මෙතන ඕපන් එක අන්ඩාම් එක මෙතන ඉඳන් මෙතෙන්ද මෙෂර්මන්ට් එක ගන්න පුළුවන්. අපිට ආම් හෝල් මෙෂර්මන්ට් එක මෙතන කර්ව් හැඩයට ගන්න පුළුවන් ආම් හෝල් මෙෂර්මන්ට් එක. ඊට පස්සේ අපි ගන්න පුළුවන් ප්ලැකට් මෙෂර්මන්ට් එක. ප්ලැකට් එකේ මෙෂර්මන්ට් එක මෙතන ඉඳන් මෙතෙන්ද ප්ලැකට් විඩ්ත් එක මෙතන ඉඳන් මෙතෙන්ද ප්ලැකට් විඩ්ත් එක ගන්න පුළුවන්. ඊට පස්සේ එම්බ්‍රොයිඩර් පොසිෂන් එක මෙතන එජ් එකේ ඉඳන් අපිට මෙතෙන් ගන්න පුළුවන් එම්බ්‍රොයිඩර් එක වැහිලා තියෙන පොසිෂන් එක. මෙතෙන් ඉඳන් මෙතෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි vertical මෙතන ඉඳන් මෙතෙන් ගන්න පුළුවන් එම්බ්‍රොයිඩර් පොසිෂන් එක මේ අතින්ද. ඉන්පසු අපි collar edge measurement එක ගන්න පුළුවන්. එතකොට අපිට collar edge measurement එක ගන්නකොට අපි මෙතන measurement එක අරගෙන ඒක ඩබල් කරත් අපිට collar measurement එක එනවා. ඊට පස්සේ අපි shoulder measurement එක බලමු. shoulder measurement එක මෙතන arm hole curve එකකින් නම් මෙතන seam එක දක්වා shoulder measurement එක ගන්න පුළුවන්. එතකොට අපිට bottom hem measurement එක bottom එකේ මෙතන ඉඳන් මෙතෙන් ගන්න bottom hem measurement එක. ඇත්තටම මම නැවතත් වීඩියෝ එකක් හාවෙන්නම්. සුබ දවසක්.